හෘදේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම. එහෙමත් නැත්නම් heart failure. මේක ඇහුවම ටිකක් බය හිතෙන වචනයක් වගේ නේද? ඉතින් මේ විග්‍රහයෙන් අපි බලමු මේ කියන සංකීර්ණ මාතෘකාව ඇත්තදම මොකක්ද කියලා සරලව තේරුම් ගන්න. හරි. අපි එහෙනම් මුලින්ම බලමු මේකේ තේරුම මොකක්ද කියලා. හිතන්නකෝ ශරීරය කියන්නේ නගරයක්. හදවත තමයි මේ නගරයට ලේ සපයන ප්‍රධාන පොම්පාගාරය. heart failure කියන්නේ අන්නේ පොම්පාගාරයට මුළු නගරයටම ඕන තරම් ලේ පොම්ප කරන්න බැරි වෙන එක. එතකොට මොකද වෙන්නේ? ලේ පද්ධතියේ පීඩනය වැඩි වෙලා තැන් තැන්වල ලේ එකතු වෙන්න, ඒ කියන්නේ තදබදයක් ඇති වෙන්න පටන් ගන්නවා. හදවත කියන්නේ අපේ ශරීරයේ තියෙන පුදුමාකාර පොම්පයක්. ඒක තමයි මුළු ශරීරයටම ලේ යවන්නේ. ඉතින් හෘදේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම කියන ගැටලුව තේරුම් ගන්න නම් අපි හරියටම තේරුම් ගන්න ඕනේ මේ පොම්පයට මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය පොම්පේ දුර්වල වුණාම රුධිරය හරියට ඉස්සරහට යන්නේ නැතුව පද්ධතිය ඇතුලේ පස්සට එකතු වෙන්න පටන් ගන්නවා. මේ රුධිර තදබදය වැඩියෙන්ම බලපාන්නේ පෙනහළු වලට. අන්න ඒ නිසයි මේ තත්වයට congestive heart failure. ඒ කියන්නේ රුධිරය තදබද වෙනවා කියන තේරුම එන විදිහට කියන්නේ. හැබැයි මේ පොම්පය අප්‍රිය වෙනවා කිව්වට ඒක වෙන්න පුරවම් ප්‍රධාන විදි දෙකක් තියෙනවා. ඒක හරිම වැදගත්. එකක් තමයි පොම්ප කිරීමේ ගැටලුවක්. අනික තමයි පොම්ප කරන්න කලින් හරියට ලේ පිරව ගන්න බැරි වීමේ ගැටලුවක්. මෙන්න මේක තමයි ඒ වෙනස. බලන්න සිස්ටෝලිය අක්‍රියාතාවය කියන්නේ හුදපේශිය දුර්වල වෙලා හරියට ස්ක්වීස් කරන්න. ඒ කියන්නේ හැකිලෙන්න බැරි එක. ලේ ටික තදින් පොම්ප කරලා එළියට දාන්න බෑ. අනික් පැත්තෙන් ඩයස්ටෝලිය අක්‍රියාතාවය කියන්නේ හුදපේශිය දැඩි වෙලා හරියට රිලැක්ස් වෙන්නේ. කියන්නේ විවේකීව ප්‍රසාරණය වෙලා ලේ පුරව ගන්න බැරි එක. එකක් හැකිලීමේ ප්‍රශ්නයක්, අනෙක පිරවීමේ ප්‍රශ්නයක්. හොඳයි. එතකොට වෛද්‍යවරු කොහොමද මේ ප්‍රශ්න දෙකෙන් මොකක්ද තියෙන්නේ කියලා හරියටම හොයාගන්නේ? ඒකට යාලා පාවිච්චි කරනවා හරීම වැදගත් මිනුමක්. ඒකට කියන්නේ ejection fraction කියලා. සරලවම කිව්වොත් මේකෙන් මනින්නේ හදවත එකපාරක් ගැහෙනකොට ඒකේ තියෙන ලේ වලින් කොච්චර ප්‍රතිශතයක් එළියට පොම්ප් කරනවද කියන එක. දැන් නිරෝගී හොඳින් ක්‍රියා කරන හදවතක් ගත්තොත් ඒක හැම ස්පන්දනයකදීම ඇතුලේ තියෙන රුධිරයෙන් 150කට වඩා වැඩි ප්‍රමාණයක් එළියට පොම්ප කරනවා. ඒක තමයි සාමාන්‍ය තත්වය. හැබැයි අර කලින් කිව්ව සිස්ටෝලිය අක්‍රියතාවයේදී, ඒ කියන්නේ හැකිලෙන්න බැරි ප්‍රශ්නේදී මේ අගය 140ටත් වඩා පහළට බහිනවා. ඒකෙන් පැහැදිලිවම පේනවා පොම්පේ බලය අඩු වෙලා කියලා. මෙතන තමයි වැදගත්ම දේ. ඩයස්ටෝලිය අක්‍රියාතාවයේදී, ඒ කියන්නේ හදවතට හරියට ලේ පුරව ගන්න බැරි ප්‍රශ්නේදී මේ ඉජෙක්ෂන් ෆ්‍රැක්ෂන් අගය සාමාන්‍ය වෙන්න පුළුවන්. ඇයි ඒ? මොකද හදවතට ලේ පිරෙන්න ටිකයි. ඉතින් ඒ ටිකෙන් වැඩි ප්‍රතිශතයක් එළියට දැම්මට ඇත්තටම ශරීරයට යන මුළු ලේ ප්‍රමාණය අඩුයි. ඒකයි මේක ටිකක් රැවටිලිකාරයි කියන්නේ. හරි. දැන් අපි බලමු මේ රුධිරය එකතු වන එක පටන් ගන්නෙ කොහොමද කියලා. මේ ගමන සාමාන්‍යයෙන් පටන් ගන්නෙ හදවතේ වම් පැත්තෙන්. බලමු වම් පැත්ත අක්‍රිය වුණාම මොකද වෙන්නේ කියලා. වම් පැත්තේ හදවත දුර්වල වෙන්න ප්‍රධාන හේතු කීපයක්ම බලපානවා. හෘද ධමනිවල මේදය තැන්පත් වීම, ඒ කියන්නේ ඉස්කිමික් heart disease, දීර්ඝ කාලයක් තිස්සේ තියෙන අධික රුධිර පීඩනය, එමත් නැත්නම් හෘද පේශියම තුනි වෙලා ලොකු වෙන රෝග තත්ත්වයන්, මේවා කාලයත් එක්ක හදවතේ වම් පැත්තට හානි කරනවා. ඉතින් හදවතේ වම් පැත්තට ශරීරයට ලේ පොම්ප කරන්න බැරි වුණාම ඒ ලේ පස්සට තල්ලු වෙනවා. වම් පැත්තට කෙලිම පිටිපස්සෙන් තියෙන මොනවද? පෙනහළු. ඉතින් රුධිර එකතු වෙන්නේ කෙලින්ම පෙනහළු ඇතුළට. පෙනහළු ඇතුළට මෙහෙම දියර එකතු වුණාම ඒකේ රෝග ලක්ෂණ කෙලින්ම හුස්ම ගැනීමත් එක්ක සම්බන්ධයි. හුස්ම ගන්න අමාරු වෙනවා, විශේෂයෙන්ම දිගා වුණාම. වෛද්‍යවරයෙක් ස්ටෙතොස්කෝප් එකෙන් පරීක්ෂා කරනකොට පෙනහළු වලින් විශේෂ ශබ්ද ඇහෙනවා. ඒ වගේම අන්වීක්ෂකකින් බැලුවොත් පෙනහළු වලට රිංගපු රතු රුධිරාණු කාපු විශේෂ සෛල පවා දකින්න පුළුවන්. දැන් කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. පෙනහළු ඇතුලේ පීඩන වැඩි වෙනකොට ඒක ඩොමිනෝ කැට පෙරලෙනවා වගේ ඊළඟ කොටසට බලපානවා. ඒ තමයි හදවතේ දකුණු පැත්ත. මේක සිද්ධ වෙන විදිය හරිම පැහැදිලියි. බලන්න. 1. වම් පැත්තට ලේ පොම්ප කරන්න බෑ. 2. ඒ නිසා ලේ පෙනහළු වල එකතු වෙලා පීඩනය වැඩි වෙනවා. 3. දැන් දකුණු පැත්තට සිද්ධ වෙනවා අර අධික පීඩනයට විරුද්ධව හුඟක් මහන්සි වෙලා ලේ පෙනහළු වලට පොම්ප කරන්න. 4. කාලයක් තිස්සේ මෙහෙම මහන්සි වෙනකොට දකුණු පැත්තත් දුර්වල වෙලා ඒකත් අක්‍රිය වෙනවා. දකුණු පැත්තත් අක්‍රිය වුණාම දැන් මුළු ශරීරෙන් එන රුධිරය හදවතට හරියට පම්ප් කරගන්න බැරි වෙනවා. එතකොට අර රතවාහන තදබදය මුළු ශරීරය පුරාම පැතිරෙනවා.
මේ ශාරීරිය පුරා තියෙන තදබදේ නිසා අපිට පිටතෙන් පවා පේන ලක්ෂණ මතුවෙනවා. ගෙලේ තියෙන ලේනහර ඉලිප්පිලා පේනවා, අක්මාව සහ ප්ලීහාව ඉදිමෙනවා, බඩේ දියර එකති වෙනවා. ඒ වගේම කකුල් ඉදිමිලා ඇඟිල්ලෙන් තද කරාම වල ගැහෙන තත්වයක් ඇති වෙනවා. හොඳයි. ඉතින් මුළු පද්ධතියම මෙහෙම හිර වෙලා තියෙද්දි මේකට මොනවද කරන්න පුළුවන්? මේ රුධිර ගමනාගමනය නැවත යථා තත්ත්වයට පත් කරන්න තියෙන ප්‍රතිකාර මොනවද? ප්‍රතිකාරවල ප්‍රධාන අරමුණ තමයි හදවතේ වැඩබර අඩු කරන එක සහ ශරීරයේ තියෙන අමතර දියර ප්‍රමාණය අඩු කරන එක. ඒකට ඖෂධ වර්ග තියෙනවා, රුධිර නාල පුළුල් කරන්න, දියර ඉවත් කරන්න, සමහර වෙලාවට හදවතේ කුටීර හරියට එකට හැකිලෙන්න උදව් කරන්න පේස්මේකර් වගේ උපකරණ පාවිච්චි කරනවා. තත්ත්ව ගොඩක් දරුණුලම් හදවතට උදව්වක් විදියට යාන්ත්‍රික පොම්පයක්, එහෙමත් නැත්නම් අවසාන විකල්පයේ විදියට හෘද බද්ධ කිරීමක් දක්වා යන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ සම්පූර්ණ ක්‍රියාවලියෙන් පේනවා හදවත කියන්නේ කොච්චර පුදුමාකාර ඒ වගේම සංකීර්ණ එන්ජිනියක්ද කියලා. ඒත් ඒකටත් සීමාවන් තියෙනවා. ඉගෙන අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතිරි වෙනවා. අපි අදගත කරන නූතන ජීවන රටාවන් මේ අපූර්ව එන්ජින ඒකේ සීමාවන් ඉක්මවා තල්ලු කරන්නේ කොහොමද?